ආණ්ඩු බලයේ තියෙන පිරිසට වඩා දඟලන්නේ මේ මොහොත වෙන විට දශක ගාණක් මේ රටේ සම්පත් මහජන බදු මුදල් විදේශ ආධාර මේ හැම දෙම හොරා කාලා උලා කාපු හොරු සෙට් එක උන්ට ආවඩන සෙට් එකකුයි ගොන් හරක් ටිකකුත් ඉන්නවා. හැබැයි මුලින්ම කියන්න ඕන මේක ඩීප් ස්ටේට් ගේම් එකක් දුන්නේ. මේවා මේ පොඩි ස්ක්‍රිප්ට් පාස්කු වගේ ස්ක්‍රිප්ට් එකක් ආපු දාට අපි මුලින් අපි කලින් කියනවා පාස්කු වගේ ස්ක්‍රිප්ට් එකක් ආපු දාට මේ ආණ්ඩුව කෙලවෙනවා. මේ ආණ්ඩුවට කෙලවෙනවා. ඒ නිසා මොලේ කල්පනා කරලා මේ හැමෝම අනුර කුමාර දිසානායක ඉඳලා ටිලින් සහෝදරයෙක් ඉඳලා පහළට යන පහළට යන ප්‍රාදේශ සභා മന്ത്രിවරයෙක් දක්වා හොඳට මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕන. මොකද ජනාධිපතිවරයා හිතනව නම් තමන් හොඳ නිසා තමන්ගේ වටේ ඉන්න පිරිසත් හොඳ නිසා එයාලා හොරු නොවන නිසා මේ රටේ කලින් හිටපු හොරු මැරයෝ රාජ්‍ය නිලධාරීන් මේ හැමෝම අජාසත් දේවදත්තලා වගේ වෙනස් වෙයි කියලා අඟුලිමාලලා වගේ වෙනස් වෙයි කියලා එහෙම හිතනව නම් ඉතින් මේ ආණ්ඩුවට දෙයියන්ගෙම පිහිට තමයි. මේක තමයි මෙහෙම කියන්න උනේ ශාන්ත පත්මකුමාර മന്ത്രിවරට එරෙහිව මේ සූර්යකන්ද පොලිස් නිලධාරියාගේ නාටකයේ අපිට පේන විදියට ප්‍රධාන පාර්ශවයන් කිහිපයක් ඉන්නවා. පළවෙනි පාර්ශවය තමයි සජබේ. ඒගොල්ලොන්ගේ ප්‍රධාන පක්ෂය එක්සත් ජාතික පක්ෂය තමයි මේ රත්නපුර දිස්ත්‍රික්කයේ දශක කිහිපයක්ම භීෂණය අපරාධ හැම එකී ත්‍රාඩ දේශපාලනයේ ඉදලා භීෂණය පතුරවලා මිනී කඳු ගොඩ ගහමින් සමූහ මිනීවලවල් මේ සංකල්පේ රටට හඳුන්වා දුන්න පක්ෂය අනිත් පක්ෂය තමයි සූර්යකන්ද පොලිසිය. එයා ගැන කියන්න ඕනේ මෙහෙමයි. සූර්යකන්ද පොලිසිය සුසන්ත පුංචි නිලමෙලා චොකාමල්ලි වගේ රාජ්‍ය මැරයන්ට එක්ක රත්නපුරේ නිලහා නොනිල භීෂණයන්ට අනුබල දීපු පොලිස් නිලධාරීන් මේ යාන්ත්‍රණ ඇතුලේ තවමත් සක්‍රියයි. මේ යාන්ත්‍රණ ඇතුලේ වුන් තවමත් ක්‍රියාකාරී. තුන්වෙනි පාර්ශ්වය තමයි මේ ජඩ මාධ්‍ය. කෙලිම කියන්නකො හිරුද්දරන මේ මාධ්‍ය නාලිකා දෙක. ශාන්ත පත්මකාරගේ ඥාතියෙක්ට අය ඉඩමක මල් පෝච්චියක තිබිලා හම්බුණු කංශ පැල දෙකක් ශාන්තගේ ඉඩමක ගංජා හේනක් කරලා පොලිසිය විසින් වඩලයි කියලා රට පුරා නිවුස් එක ප්ලාන් කරලා ප්‍රධාන මාධ්‍ය රෑ 7ට යන ප්‍රවෘත්තියේ නිවුස් එකක් ගහන්න තරම් මේ ජඩ මාධ්‍ය ත්‍රාඩයි. ඒකට අවශ්‍ය පිටපත සජබේ අධිජී පෙරර දුන්නා. මේක තමයි භූමියේ යථාර්ථය. ජනතාව තුනෙන් දෙක බලයක් දීලා මේ වගේ පතෝල වගේ වැනෙන්න ගත්තම පරණ තක්කඩි පරණ ත්‍රාඩ බලවේග ආයෙත් හිස ඔසවනවා. මොකද රාජ්‍ය යාන්ත්‍රණය මේ දශක කිහිපයක් තිස්සේ පාලනය වුණේ UMP සජබ ශ්‍රී ලංකා මේ කියන ත්‍රාඩ පක්ෂ යටතේ. ඒ නිසා මේ රාජ්‍ය නිලධාරීන් සහ ඒ පක්ෂවල නියෝජිතයන් අතර තියෙන ඩීල් එක සබදියාව ලෙන්ගතුකම අපි නොහිතනට වැඩි විශාලයි. මොකද ඔවුන්ගේ දුවදරුවන් ඔවුන් මේ රාජ්‍ය යාන්ත්‍රණයට ඇතුල් වෙන්න උන්ට ගෙවල් දොරවල් හදාගන්න මේ හිටපු ත්‍රාඩ නඩේ උදව් කරලා තියෙනවා. ඒ හැදුණු ලෙන්ගතුකම් තවමත් එහෙමම තියෙනවා. මොකද රාජ්‍ය සේවකයන්ගෙන් 80%ක් අනුරට ඡන්ද දෙනකොට මේක හිටපු එක කොටසක් අනුරට ඡන්ද දුන්නේ නැහැ. ඡන්ද පොලේදිත් ඔවුන් ඡන්ද දායකයන් හරවලා යවන්න කටයුතු කරපු පිරිසක්. ඉහළ නිලධාරීන් ඉන්නවා. පහළ සෙට්ටයක් ඉන්නවා. මේක සත්‍ය බිමේ ඇත්ත කතාව. මහජනතාව විසින් මේ මාලිමාව බලයට ගෙන ආපු අලුත මේ වෙනස ගැන වික්ෂිප්ත වෙලා ඒ කට්ටිය හැමෝම කසාය බීපු ගොළුව වගේ හිටියට කාලයක් යනකොට මේ අය ආපහු හිස ඔසවනවා. ඒ විතරක් නෙවෙයි මේ தত্ত্বය වෙනස් කරන්න Tamanට හිමි බලය Tamanට හිමි යම්තාක් හෝ බිමේ පිහිටි බලය ඒක මැර බලය වෙන්න පුළුවන් මුදල් බලය වෙන්න පුළුවන් මේක ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. එකක් කියන්න ඕන මේ සිල් සමාදන් වීමේ ප්‍රතිපත්තිය ගම්මට්ටමේ සිට ජනාධිපතිවරයා දක්වා මාලිමාව අතහැරියේ නැත්නම් තව අවුරුදු 2ක් යනකොට කැටතිලා කියන්නේ මේ රාජ්‍ය යාන්ත්‍රණය මේ ආණ්ඩුවට විරුද්ධව එලිපිට ක්‍රියාත්මක වෙනවා. මේ ආණ්ඩුව දනගස්සනවා. මේ ආණ්ඩුව මතක තියාගන්න ඕන උඹලා JVP කාර්යෝ කියලා. ඒ JVP කාර්යෝ කිව්වන් පස්සේ එන ගැට ත්‍රාඩයන් වෙවුල්ල හෙල්ලිලා යන ඒ ගැට උඹලට අමතක වෙලා. උඹලා දැන් මේ සිල් සමාදන් වෙලා වගේ හිටියට උඹලා අන්න ඒක ඔලුවට අරගෙන වැඩ නොකරොත් හෙට අනිද්දා වෙනකොට මේ රාජ්‍ය යාන්ත්‍රණය උඹලයි ඔලුවට අත හොදන දවස වැඩි ඈතක නැහැ.
මෙච්චර කාලයක් මේ පගාව අල්ලස දූෂණය භීෂණය එක්ක ක්‍රියාත්මක වුණු මේ නිලධාරිවාදයේ මේ රාජ්‍ය යාන්ත්‍රණය මේ ආණ්ඩුවට ආවට පස්සේ ඔබලා හිතන් ඉන්නව නම් මේ සිරිමත් මගේ සකි යහපත් ළමයෙක් වගේ වෙනස් වෙලා කියලා ජයිපේ නායකයෝ හිතනව නම් ඒ අය මේ දේශපාලන සුසු නෑ. අපි ඔවුන්ගේ දැක්ක කලින් දැක්ක ඒ ප්‍රතිපත්ති දැන් උංගාව නෑ හිනා. මහින්ද රාජපක්ෂ ජී.ආර්. ජයවර්ධන රණසිංහ ප්‍රේමදාස වගේ ඒ වගේ යුගයක පොලිස්කාරයෙක් ඒ උන් වැඩි ඕනේ මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ වගේ එයාලගේ යුගයේ ඒ යුගයේදී රාජ්‍ය සේවකයෙක් එහෙම නැත්නම් පොලිස්කාරයෙක් ආණ්ඩු පක්ෂයේ മന്ത്രി කෙනෙකුට අඩුම මේ ප්‍රාදේශ සභා മന്ത്രി කෙනෙකුට විරුද්ධව මේ වගේ ඩ්‍රාම එකක් රඟපාන්න තියා හිතන්නේවත් නැහැ. ඊට රිටර්න් මොකද ඊට රිටර්න් එක එන්නේ 1 2 3 වෙලා පවුල් පිටින් හැඳි ගෑවිලා යන්න. හැබැයි මේ ආණ්ඩුවේ മന്ത്രി කෙනෙක්ට පාරදි ගැහුවත් මුකුත් වෙන්නේ නැහැ කියලා උන් දන්න නිසා දැන් අවුරුද්දක් යනකොට ඒ අය මේ නාට්‍ය පෙන්වන්න පටන් ගන්න තියෙනවා. මෙච්චරයි. ශාන්ත පත්මුකාර කියන්නේ ඒ ප්‍රදේශයේ කීර්තිමත් ගුරුවරයෙක්. හිටපු විදුහල්පතිවරයෙක්. අපි දන්නවා. එහෙ මිනිස්සුන්ව ආරක්ෂා කරගන්න එක මේ ආණ්ඩුවේ වගකීම. එහෙ මිනිස්සු විතරක් නෙමෙයි මේ ලංකාවේ ඉන්න දහස් සංඛ්‍යාත മന്ത്രിවරු ඉන්නවා. බිම්මේ වැඩ කරන මිනිස්සු ඉන්නවා. උන් ආරක්ෂා කරගන්න එක මේ ආණ්ඩුවේ වගකීම. මොකද මේ නාඩගම් වලට දැන්වත් බෙහෙත් නොදුන්නොත් ඊළඟ වතාවේ ගෙදරටම ඇවිල්ලා ෂොට් එක දෙන්නේ. විපක්ෂයේ හිටියට ඒ අය තමා දශක ගාණක් මේ රට පාලනය කරේ. උන් මේ බලය ගැන නොදන්න ලදරුවෝ නෙවෙයි. මොකද මේක වෙන බව පැහැදිලි වුණා. නිකරගුවාවේ අයඩේට වෙච්ච දේ මේ ආණ්ඩුවට නොවේවා කියලා අපි හදවතින් ප්‍රාර්ථනා කරමු. අනිත් එක මේ දිලිත් හිරුදෙරන මේ සියල්ල නියෝජනය කරන තක්කඩි පැලන්ටිය මුන්ට අවශ්‍ය නැහැ මේ රට දියුණුවට. මුන්ට අවශ්‍ය අර තක්කඩි පාලනයෙන් පවත්වාගෙන යන්න. ඒක මේ වෙන දේවලින් හොඳටම පැහැදිලි වෙනවා. නිරීක්ෂණය වෙනවා. මොවුන්ගේ නාලිකා පුවත් බැලුවම මේ නෙගටිව් මාකටිං කරලා බොරුව වෛරය වපුරලා නැවතත් අර අදූෂිත පාලනය ගේන්න මාර උත්සාහයක් දරනවා. ආණ්ඩුවේ අඩුපාඩු තියෙනවා. හැබැයි කලින් ඉන්දිය හොරු රැළ එක්ක බලනකොට මේ ආණ්ඩුව දහස් වාරයක් යහපත් රටක් ඇති කරලා යහපත් පාලනයක් ඇති කරලා තියලා කියන්න ඕනම කෙනෙක්ගේ හෘද සාක්ෂි තට්ටු කරලා අහන්න පුළුවන්. අපි මෙහෙම කියනවා. කවදා හරි මේ අනුරලගේ ආණ්ඩුව පරාද වෙනවා. හැබැයි ආයි බලයට වෙන්නේ මීට වඩා දශමයකින් හරි හොඳ ආණ්ඩුවක් මිසක් හිටපු තක්කඩි නෙවෙයි. උන්ට පුළුවන් කුමන්ත්‍රණය කළ රට ගන්න විතරයි.